අද ලොග් එකට සාදරයෙන් ඔයාලව පිළිගන්නවා. අද උදේම මට පුංචි යාළුවෙක් හම්බුණා. බලන්නකෝ එයාගේ තටුවක් කැඩිලා. බබත් එයා දිහා ආසාවෙන් බලාගෙන හිටියා. අද උදේ ඉඳන් මෙහෙට හයියෙන් වහිනවා. ඔයාලගේ පැතිවලට මේ දවස්වල වහිනවද කියලා කියන් යමුක බලන්න. මෙහෙනම් ගොඩක් හයියෙන් වෙස්ස පටන් ගත්තා. බබල් මා ඉස්සර අපි ආසාවෙන් බලපු ටින්කර් කාටුන් එක මේ වැස්සවලේ අපි දෙන්න බලන්න ගත්තා. මේ වොයිස් කරන වෙලෙත් අපිට හයියෙන් වහිනවා. ඒකින්ද වටපිටේ ශබ්දය එනවා. මේ තියෙන්නේ අපි ගිය මාසේ ගියපු කතරගම ට්‍රිප් එකේ වීඩියෝ ක්ලිප් වගේ. බලන්න මේ පරිසරය හරිම ලස්සනයි නේද? අපි උදේ 6 විතර වෙද්දි වගේ මේ හයිවේ එකෙන් එක්සිට් වෙලා තිබ්බ ලස්සන හදන ගමන් තිබ්බ පන්සල නම නම් මොකක්ද කියලා දන්නේ නැහැ. කතරගමට යන්න කලින් ලස්සන තැනක් තමයි මේ. නම මට මතක නැහැ කියන තරම් බලන්න මෙතන කොච්චර ලස්සනයිද කියලා. අපේ රටේ මෙච්චර ලස්සන දැන් තියෙනවද කියලා හිතා ගන්නවත් බෑනේ. ගියපු හැමතැනම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒත් මම පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා ඔයාලටත් පෙන්නන්න. හරිම ලස්සනයි. දැක්කාම හිතත් දිවෙන ලස්සන තැන් ගොඩක් තියෙනවා කතරගම. බලන්නකො මේ මල් ටිකේ ලස්සන එකේ පාට මල් ගොඩක් තිබ්බා. මම ඒවත් වීඩියෝ කරගත්ත ඔයාලට පෙන්නන්න. හරිම ලස්සන පාට රෝලා රෝස පාට, මේ තද පාට රතුවට උරු රෝස පාටක් වගේ. එන්නකො මේ පන්සල වටේ ලස්සන රවුමක් ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. මම නම් හිතන්නේ අපි ජීවත් වෙලා ඉන්න පොඩි කාලේ හැරි මේ වගේ ලස්සන තැන් බලන්න යන්න ඕනේ. හරිම ලස්සනයි, වෙනස් පළාතක්. අපි ඉන්න පළාතට වඩා ගොඩක් වෙනස්. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.